මිනිත්සන් කොනිචිවා. වෙල්කම් ටු ජීනියස් ඇකඩමි. අද අපි ඔන්න තවත් එක නිපාතයක් ඉගෙන ගන්නවා. අද අපි ඉගෙන ගන්න නිපාතය තමයි නෝ නිපාතය. මොකද්ද? නෝ නිපාතය. මේ නෝ නිපාතය කියන්නේ අයිතිය හෝ සම්බන්ධයක් හඟවන පදයක්. අයිතියක් නැත්නම් සම්බන්ධයක්. දැන් ඉංග්‍රීසි වල වගේ දැන් කියනවා අයි කියන්නේ මම, මයි කියන්නේ මගේ. වෙනම වචනයක් තියෙනවා නේද? හැබැයි මේ ජපාන් භාෂාවේ දැන් මම කියන්නේ කවුද? වතාෂි. මගේ කියලා වට හදන්න ඕන නම් අයිතියක් හඟවන පදයක් නේක නේද? එතකොට ඔයා දානවා මෙන්න මේ නෝ නිපාතේ. වතාෂි නෝ පොත කියන්නේ එතකොට හොන්. මගේ පොත. දැන් මම කිව්වේ කවුද? වතාෂි. ඒක අයිතිය හඟවන පදයක් විදිහට මගේ කියලා කරන්න නම් ඔයා මොකද කරන්න ඕන? නෝ නිපාතේ දාන්න ඕන නේද? වතාෂි නෝ හොන්. ඊළඟට තියෙනවා අපේ ගෙදර. අපි කිව්වේ මොකද්ද ළමයි? අපි කියන වචනය ගත්තොත් වතාෂි තාචි නේද? වතාෂි තාචි. එතකොට ඒකට අපි දැම්ම නෝ. වතාෂි තාචි නෝ උචි. ඒ කියන්නේ අපේ ගෙදර. අක්කාගේ කුඩය. අක්කට කිව්වේ අනේ. එතකොට අක්කාගේ කියලා අයිතිය හඟවන වචනයක් විදිහට අපි යොදාගන්නේ මොන හදාගන්න යොදන්නේ නෝනිපාතේනේ. අනේනෝ කසා. ඔහුගේ කාර් එක. ඔහු කියන්නේ කරේ. එතකොට ඔහුගේ කියලා හදන්නේ නෝ. කරේනෝ පුරුම. කරේනෝ පුරුම. ඊළඟට තියෙනවා ජපාන් භාෂා ගුරුවරයා. අන්න එතනදී ළමයි සම්බන්ධයක් විදිහට තියෙන්නේ නේද? අයිතියක් නෙමෙයි සම්බන්ධයක්. දැන් ජපාන් භාෂාවට කියනවා නිහොන්ගෝ. එතකොට නිහොන්ගෝ නෝ සෙන්සෙ. නිහොන්ගෝ සෙන්සෙ කියන්න බෑනේ. ජපාන් ටීචර් කියලා නිහොන්ගෝ සෙන්සෙ නෙමෙයි නිහොන්ගෝ නෝ සෙන්සෙ. එතන මේ අන්තිම උදාහරණයේ තියෙන්නේ සම්බන්ධය. දැන් ජපාන් භාෂාව පොත කිව්වොත් නිහොන්ගෝ නෝ හොන්. නිහොන්ගෝ නෝ හොන්. එතකොට ඔන්න නෝනි පාඨය අපි පාවිච්චි කරන්නේ අයිතියක් හෝ සම්බන්ධයක් හඟවන පදයක් ලෙස. නේද? ඊළඟ නිපාතයෙන් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. එහෙනම් මිතේ කුරේතේ අරිගතෝ.